මේ දෙවියන් වහන්සේ ක්‍රම ඈත් වුණා. ඈත් වුණාම මොනවාද ඇගේ දෙවෙන දුන්න දේ ඇගේ නැති වුණා. ඒක ඇයි නැති වුනේ? දෙවියන් වහන්සේ ඈත් වුණා. ඔය දෙවියන් වහන්සේ ඈත් වුණාම උන්වහන්සේ ඈත් වෙනා. උනේ ඈත් වුණාම සාතන් දුන්න දේ සාතන් පැර ගන්නවා. ඒකයි. දෙවෙන ඈත් දරුවා නැති වුණා. දෙවියන් වහන්සේ ගියාම මොනවද සාතන් අපේ පැර ගන්න. දෙවියන් වහන්සේ ඉන්නවනම් අපි හඳ ආරක්ෂා වෙනවා. ස්වාමීන් වහන්සේ නැති ගියා එතනේ. මොනවද උනේ? දෙවියන් වහන්සේ දුන්න දේ ආරක්ෂා කර ගන්න ඕන. අපි දීමනා වෙන්න පුළුවන්. හරි. අපි රැකියාව වෙන්න පුළුවන්. අපි උස්සස්කම් වෙන්න පුළුවන්. උන්වහන්සේ දුන්න දේවල් තියෙනවා. ඒවා අපි ප්‍රේක්ෂා කර ගන්න. උන්වහන්සේ දුන්න දේ ඒවා. උන්වහන්සේ නැති වුණොත් නැති වෙනවා. එලියා ගියා. මොනවද උනේ? ළමයි නැති වුණා. ආමේ. අද මොකද තියෙන්නේ? ඔබ අදහස් ආත්මික පරිවර්තන මොකද්ද? ස්වාමීන් වහන්සේ නැති වුණාම සාතානික ගත්තා ඒකයි. ආමේන්.